අයිබුවන් ඉතින් අදත් රාහුල් දුෂ්මන්ත YouTube channel එකත් එක්ක බොහොම හුරු පුරුදු සෙනෙහසින් හුරු පුරුදු ලෙන්ගතුකමින් එකතු පහදවෙන ඔබ අයිබුවන් කියලා පිළිගන්නවා. අපි මුලින් මතක් කරනවා අපේ channel එක ඔබ මේ වෙනකන් තාම subscribe කරලා නැද්ද? එහෙනම් මේ දැන්ම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා අපේ අලුත්ම updates වලට සමීප කරගන්න කියන මතක් කිරීමත් එක්ක අපි අද බලමු මේ සතිය මොනවද තියෙන දත් හිරිවැටෙන කතා කියලා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අපිට හම්බ වෙච්ච මුලින්ම අපි ඉහළම තැනින් දත් හිරිවැටෙන කතා පටන් ගමු. ජනාධිපති ආණ්ඩු කුමාර දිසානායක කියනවා අපි දිනන සභාවලට ඇස් පියාගෙන මුදල් අනුමත කරනවා. පරදින සභාවලට එහෙම අනුමත කරන්නේ නැහැ. මොකද්ද කියන්නේ? මේක හැබැයි යාට නඩුවක් කඩිච්ච ප්‍රශ්නයක්. මොකද මෙයා මාර්තු 31 තමයි මේක පටන් ගත්තේ මේ පුරුද්ද. මාර්තු 31 පැවතුණා වැලිගම මහජන රැළිය. වැලිගම මහජන රැළියේදී කිව්වා අපි දිනන මධ්‍යම රජයේ අපි ඉන්නව නම් එතකොට පළාත් පාලන ආයතනත් මධ්‍යම රජයට පක්ෂපාතී නම් ඒ කියන්නේ අපේ පක්ෂයෙන්ම නම් පළාත් පාලන ආයතනයක් තියෙන්නේ. අපි ඒක මුදල් අනුමත කරනවා අය. හැබැයි එහෙම කරන්නේ නැත්නම් ඒක වෙන පක්ෂකින් නම් පළාත් පාලන ආයතනයේ බලය තියෙන්නේ. මුදල් ලැබෙන්නේ නැහැ කියන ව්‍යංග අදහසක්, ව්‍යංග තර්ජනයක් ඔහු ඉදිරිපත් කරා. ඒකට මම හිතන්නේ එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ මහනගර සභා අපේක්ෂකයා පවා මේකට මැතිවරණ කොමිසමට පැමිණිලි කරා. ඊට අමතරව අපි දැක්ක පසුගිය සතියේදී සමග ජනබලයේගේ රෝහිණී කුමාරි කවිරත්න මැතිවරණ කොමිසමට ලිපියක් ලිව්වා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති පවා ජනාධිපතිවරයාට මේ මැතිවරණ නීති කඩන කතා එපා කියලා අවවාදාත්මක ලිපියක් ලිව්වා. ඒ නිසා මේක ව්‍යංග තර්ජනයක්. නමුත් මේක ඇතුලේ දත් හිරිවැටෙන කතා දෙකක් තියෙනවා දෙපැත්තකින්. එක පැත්තක තියෙන දත් හිරිවැටෙන කතාව තමයි එහෙම කරන්න බෑ. එතකොට මෙච්චර කාලයක් වසර ගණනාවක් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණ සතුව නම් එතකොට ජාතික ජන බලවේගය නෙවෙයි. ජාතික ජන බලවේගය හැදුනේ 2019 2015 පසු කාලේ. නමුත් ඊට පෙර කාල සීමාව මහින්ද රාජපක්ෂගේ පාලන කාල සීමාව තුළ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව වුන් බලය හැබෙන්නේ කොහොමද? ඒතකොට ඒකට ප්‍රතිපාදන දුන්නා. ඒතකොට මහින්ද එතකොට කිව්වේ නෑ මේක මේ අපේ ආණ්ඩුවක් නෙමෙයි අපේ බලය නෙමෙයි තියෙන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ. ඒ නිසා අපි ප්‍රතිපාදන දෙන්න ඕනේ නෑ. ඕව නෙවෙයි වෙන්න ඕන. එතකොට කොළඹ මහනගර සභාව අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් සමගි ජන බලවේගයේ පාලන බලය යටතේ. එතකොට එක්සත් ජාතික පක්ෂය හරි සමගි ජන බලවේගය හරි මෙහෙවන කොළඹ මහනගර සභාව කියන ලංකාවේ ශක්තිමත් පළාත් පාලන ආයතනය. වැඩිම ආදායමක් සහ වැඩිම රාජ්‍ය සේවක මෙහෙයුම් ප්‍රමාණයක් සිද්ධ වෙන කොළඹ මහනගර සභාවෙන් නම්. එතකොට කොළඹ මහනගර සභාවට කොහොමද ප්‍රතිපාදන ආවේ? මහනගර සභාවට හෝ මහනගර සභාවකට හෝ නගර සභාවකට හෝ ප්‍රාදේශීය සභාවකට මධ්‍යම රජෙන් අනුමත වෙන මධ්‍යම රජෙන් ලැබීමට සූදානම් ප්‍රතිපාදන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රතිපාදන ප්‍රමාණය ආණ්ඩුව වෙනස් වුණා කියලා නොදී ඉන්න විධායක ජනාධිපතිවරයෙක්ට බෑ. එහෙම නැත්තම් ඒක එක්ක නොදැනුවත්කම, එහෙම නැත්තම් දේශපාලන ත්‍රාඩකම තමයි අපිට නම් පේන්නේ. ඕකේ. දත් හිරිවැටෙන කතාව තමයි අපි දිනන සභාවලට ඇස් පියාගෙන මුදල් අනුමත කරනවා. එපා. එහෙම කරන්න එපා. ඇස් අරගෙන. ඒගොල්ලෝ ඉල්ලද්දි බලන්න යාළගේ රික්වයර්මන්ට් එක. එහෙම නැතුව අර මහින්ද කාලයක් කරේ ඇස් පියාගෙන අපේ පාක්ෂිකාරය අස්සම් කරලා. මොකද මේ රටේ වෙච්ච සුදු ගනුදෙනු සහ අයථා මුදල් ගනුදෙනු වලට ප්‍රධානම චෝදනාව ලක් වෙන්නේ මහින්ද රාජපක්ෂගේ කාල සීමාව තුල. අනුර ඔයාටත් මේ ප්‍රශ්නේ ඇස් පියාගෙන අනුමත කරන්න යන්න එපා. එතකොට හැබැයි අපේ පාලන බලය නැති එකට නම් ඇස් පියාගෙන අනුමත කරන්න හැලුවේ. ඒ කියන්නේ හොඳට බලලා අනුමත කරනවා. ඕක තමයි මහින්දටත් උනේ. ඒ නිසා ඔයාටත් ඒක වෙයි. ඇස් පියාගෙන අනුමත කරන්න යන්න එපා. පොඩ්ඩක් බලලා අනුමත කරන්න. ඊළඟ ටිල්ලි සිල්වා කියන ලංකා සීනු ස්වාර්ථ කරන්නේ. ඉන්දු ලංකාවේ විසුම් සංගවා නැහැ. පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන්නේ. ඒකනේ. ඉන්දු ලංකාවේ විසුම් පාර්ලිමේන්තුවේ සභාගත කරලාලු තියෙන්නේ. මොන පාර්ලිමේන්තුවද කියන්නේ අපි දන්නෙත් නැහැ. හැබැයි ඒක බුද්ධිමතුන්ට විතරයි පේන්නේ. එහෙම නැත්නම් අනිත් කටට පේන්න ඕන. අජිත් පී පෙරේරලා, දයාසිරි ජයසේකරලා, මුජිබර් රහ්මාන්ලා මේක පාර්ලිමේන්තුවේදී ඇහුවනේ. ඉන්දියාවේ ගිවිසුම් ටික හෙලි කරන්න. හැබැයි එතකොට විජිත හේරත් මොකද්ද කිව්වේ? RTI එකෙන් ඉල්ලන්න. තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉල්ලන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලන්න ඕනේ නැහැ තොරතුරු දැනගැනීමේ පනත යටතේ. පාර්ලිමේන්තුවේ යම් ගිවිසුමක් අත්සන් කරාම ඒක ඉදිරිපත් කිරීමේ සම්පූර්ණ සදාචාරාත්මක වගකීම තියෙන ආණ්ඩුවට. හැබැයි විජිත හේරත්ලා කියන්න වගේ ඒක RTI එකේ ඉල්ලන්න ඕන නම් අපි දැක්ක නලින්ද ජයතිස්ස පවා කියනවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්නකෝ. මහා මෝඩ උද්දච්චකමින් ලාබාල ප්‍රකාශ කරනවා නම් නලින්ද ජයතිස්සලත් මේ සමාජයේ පුරවැසියන්ගෙන් ප්‍රතික්ෂේප වෙන වැඩි කාලයක් යන්නේ නැහැ කියන පුරවැසි අනතුරු ඇඟවීම තමයි අපිට නම් කියන්න වෙන්නේ. ඕක දත් හිරිවැටෙන කතාවකට වඩා ඕක ඇඟ හිරිවැටෙන කතාවක් නලින්ද සහ විජිත. ඒ නිසා අපි කියන්නේ මේකේ දත් හිරිවැටෙන ගතිය ඇතුළේ මේක බොහොම අභ්‍යන්තර දේශපාලන කුහුල යථාර්ථයක් තියෙනවා. දේශපාලන කුහුලක් තියෙනවා. ඒ කුහුලට මිනිස්සු කැමති නැහැ. මිනිස්සු පුරවැසි ආණ්ඩුවක්
බලයට පත් කරවා ගත්තේ. ඔය දේවල් අහන්න නෙවෙයි. මිනිස්සුන්ට කියනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නම් මිනිස්සු ඡන්ද දීලා මහජන නියෝජිතයෝ විදිහට ඒ රෙප්‍රසන්ටේටිව්ල විදිහට පත් කරේ 225ක්. ඒතර ඒ 225ට රජය එකඟ වෙන රජය එළඹෙන ගිවිසුම් හෙළිදරව් කරන්නේ නැත්තම් ඒක බරපතල තත්ත්වයක් සහ බරපතල ඛේදවාචකයක්. මිනිස්සු හෙට එලි පාරට බහින්න පුළුවන්. තමන්ගේ රෙප්‍රසන්ටේටිව්ලට ඒ ගිවිසුම් ලබා දී යුතුයි ආණ්ඩුව කියලා. ඒක නිසා ආණ්ඩුව ඔය නිකන් වැඩකට නැති දෙයක් ඇඟේ දාගන්න තමයි යන්නේ. ඒ නිසා නීති අනුකූල කටයුතු කරන්න. යම් ගිවිසුමකට එළඹෙනවා නම් ඒක අපි ගිය සතියේත් කිව්වා මේ එළඹිලා තියෙන්නේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය අතර ගිවිසුමක් නෙමෙයි. මේක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක්. එතකොට මේකේ ධන බාහිරතාව සහ ඍණ බාහිරතාව යන දෙකටම රටේ පුරවැසි මුහුණ දෙනවා නම් ඒ තමන් බදු ගෙවන හරි තමන් යටත් වෙන ඒ ගිවිසුම් වල අන්තර්ගතය මොනවද කියලා දැනගන්න මහජන නියෝජිතයන්ට අයිතියක් තියෙනවා. මහජන නියෝජිතයන්ට මෙන්ම මහජන නියෝජිතය හරහා සමස්ත පුරවැසි ජන සමාජයට ඒව දැනගන්න අයිතිවාසිකමක් තියෙනවා කියන එක මේ ලඳ බොළඳ ආණ්ඩුවට කවුරු හරි ටොක්කක් කරලා මතක් කරලා දෙන්න. සාමාන්‍ය මේ සතියේ මේ දත්තිරියට කතා ගණනාවක් කියලා තියෙන්නේ මාලිමයි ටිල්වින්. ටිල්වින් කාලෙකින් පස්සේ එයාගේ ඉන්නවා කියලා තමගේ මතවාද ස්ටාන්ස් එක මාත් ඉන්නවා දත්තිරියට කතා කියන්න අන්නේ ස්ටාන්ස් එකක් පැහැදිලි කරලා තියෙනවා. මොකද ඊළඟට කියන්නේ? ඊළඟට කියනවා අපි බාරගත්තේ ආර්ථිකයේ බිඳුවට වැටි තෙල් පෝලිම් වල මිනිස්සු läග සිටි රටක්. කවුද මේ කියන්නේ? ටිල්වින් සිල්ලා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම්. මේගොල්ලෝ මේ වෙන රටක් ගැන කියන්නේ. ඒගොල්ලෝ බාරගත්තේ ආර්ථිකයේ බිඳුවට වැටිලා මිනිස්සු තෙල් පෝලිම් වල හිටිය රටක්ලු. මේ වෙන රටක් ගැන කියන්නේ ශ්‍රී ලංකාව ගැන නෙවෙයි. ශ්‍රී ලංකාවේ මෙහෙම කාලයක් තිබ්බා. හැබැයි මේගොල්ලන්ට බාර දෙද්දි එහෙම රටක් නෙවෙයි තිබ්බේ. ආර්ථිකයේ බිඳුවට වැටලා තිබ්බේ නැහැ. ආර්ථිකයේ විදේශ සංචය ඩොලර් බිලියන 5ක් තිබ්බා. බිලියන 5ක්. එතකොට තෙල් පෝලිම් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ බාර දෙද්දි. ඒගොල්ලෝ බාර ගනිද්දි ජනාධිපතිවරණය තිබ්බේ සැප්තැම්බර් නොවැම්බර් වල තිබ්බා මහමැතිවරණය. එතකොට මේ කාලේ වෙද්දි එහෙම තෙල් පෝලිම් තිබ්බේ නැහැ. ආර්ථික බිඳුවට වැටලා තිබ්බෙත් නැහැ. මේවා වෙන රටක කතාවක් ඔය කියන්නේ. ඔයගොල්ලෝ තව රටක් අපිට හොරෙන් කරනවා ඇති. අපි ඉන්න රටේ නම් එහෙම එකක් උන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට දුන්නේ ආර්ථික අවපාතයකට ලක් වෙලා ආර්ථික වෘද්ධියක් දක්වා හෙමින් ලං වෙන රටක්. ඒ නිසා මේ කතාව අපිට අයිති නැහැ. ටිල්ලින් කියනවා ආර්ථික බිඳුවට වැටලා තිබ්බලු. නලින් හේවගේ කියනවා විදේශ සංචිත ඩොලර් මිලියන 20යිලු තිබ්බේ. මොනවද මේ කතා? එළියේ ජන සමාජයේ ඉන්න මිනිස්සු මොනකුත් නොදන්නේ නැති බබාලා කියලා හිතාගෙනද මේ කතාව දුරටත් කතා කරන්නේ. ඒගොල්ලෝ ඔය කියන්නේ සමහරක් පාර්ශව පිනවන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ පිනවීම තුල තවදුරටත් ඒගොල්ලොන්ට නොදැනුවත්වම මිනිස්සු මේ වෙනුවෙන් පෙළ ගැහෙනවා මීටරෙහි පෙළ ගැහෙනවා කියන දේශපාලන ගැඹුරු අර්ථයක් මේ කතාවල තියෙනවා සහ මේ හැසිරීම් වල තියෙනවා. මේ බොහෝ දුරට ජන සමාජය ප්‍රතික්ෂේප කරන ලක්ෂණ. බොරු කියන්න අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට සත්‍ය තත්ත්වය පැහැදිලි කරන්න. මිනිස්සු සත්‍ය දන්නවා. තොරතුරු කියන දේ අද බහුලයි සහ ඒක බොහොම සරල දෙයක්. තොරතුරු හැමතැනම තියෙනවා. නිවැරදි තොරතුරු හැමතැනම තියෙනවා. හැබැයි එහෙම තියෙන සමාජයක් තියෙද්දි තවදුරටත් ආණ්ඩුවේ මැති ඇමතිවරු හරි ආණ්ඩුවේ ප්‍රබලයෝ හරි කියනවා නම් මෙන්න මේ වගේ බොරු මිනිස්සු තවදුරටත් ඔයගොල්ලොන්ව පිළිගන්නේ නැහැ කියන එක තමයි අපේ අදහස. ඊළඟට ලංක සීනුස් වාර්තා කරන ඒක ටිල්ලින්ගේම කතාවක්. අපි ඒකගේ මේ සතියේ ටිල්ලින්ගේ දත් හිරිවැටෙන කතා කියලා තමයි අපි මාතෘකාව දාන්න ඉන්නේ. ඇමරිකා බද්ද ලංකාවට ලොකු නැහැ. ගාමන්ට ඇහුනොත් රැකියා නැති වෙන අයට දීවනාවක් දෙනවා. කොහොමද අපිට මේ මිනිස්සු මගහැරුනේ? ඒකනේ සරල උත්තරයක් තියෙන්නේ. ඇමරිකා බද්ද ලොකු නැහැ. බද්ද ලොකු නැහැ. 144න්නේ. හැබැයි 144ක කියන බද්ද ශ්‍රී ලංකාවේ අපනන ආදායමට කරන බලපෑම ගැන ටිල්වින්ට මෙලෝ මල දාන එක අවබෝධයක් නැහැ. එහෙම අවබෝධයක් තියෙන මෙලෝ සිහියක් තියෙන මිනිස්සෙක් ඉන්නව නම් යකෝ 144ක බද්දක් ගැහුවට පස්සේ ඒක තීරු බද්දක් ගැහුවට පස්සේ අපනයන ආදායමට තියෙන ඉල්ලුම අඩු වෙලා වැඩක් නැහැ නේ. ඒගොල්ලොන්ට ඒ වැඩක් නැහැ. ඒගොල්ලෝ මේ වෙන රටක් ගැන කතා කරන්නේ. ඩොලර් සංචිත බිඳුවර වැටලා තිබ්බලු. තෙල් පෝලින් තිබ්බලු. මොනවද මේ කතා? එතකොට බද්දක් ගැහුවට පස්සේ ඒගොල්ලෝ කරන්නේ රයිට්. මේ ඇමරිකාව අපිට ලොකු නෑ. ඊට පස්සේ ගාමන්ට් වැහුනොත් රයිට් දීමනාවක් දෙනවා. කොහෙන්ද? පැලවත් අරමුදලින්ද? නැහැ. රටේ මිනිස්සුන්ගේ අරමුදලින් දෙන්න ඕන. එතකොට සංග්‍රාම කියන්නේ රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැතුව රට ආර්ථික වෘද්ධියක් වෙන නිෂ්පාදනය වැඩි වුණොත්. එතකොට නිෂ්පාදනයක් වෙන්නේ නැතුව මිනිස්සුන්ට සංග්‍රාම ගෙවනවා කියන්නේ රජයට අතිරික්ත බරක්. රජයේ සමාජ ආරක්ෂණ වියදම වැඩිවීමක්. එතකොට මේ වගේ සරලව නම් මේ දැඩි අර්බුදකාරී ගැටලු දකින මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සුන්ව ආණ්ඩුවකට නෙවෙයි සියඹල ආණ්ඩුවටත් වැද්ද ගන්න හොඳ නැති මිනිස්සු. මේ විදේශ රටකින් විදේශ රටවල් වල විදේශ ප්‍රතිපත්ති වෙනස් වීම සහ දැඩි ආරක්ෂණවාදී ප්‍රතිපත්තින් යද්දී රටවල් අතර සහ කලාපීය වශයෙන් ගෝලීය වෙළඳ ගැටුම් ඇති වෙද්දි වෙළඳ යුද්ධ ඇති වෙද්දි හැබැයි ඒව දකින මේ පාලක මිනිස්සු ඉන්නේ. මේ ආණ්ඩුවේ ප්‍රබල චරිත ඉන්නේ.
ගාමන්ට හුණු දීමනාවක් දෙනවා. එතකොට අර වියදම දරන්නේ කවුද? රටට නැති වෙන අපනයන ආදායම හොයාගෙන කොහෙන්ද කියන බුද්ධිමය තර්කය ඒ මිනිස්සු තුල ගොඩනගෙන්නේ නැහැ කියන්නේ. ඒ රටේ ආර්ථිකය එච්චර ගුණදායක නැහැ. ඒ රටේ හෙට දවස ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියන එකයි ටිල්ලින්ට සහ රටේ මිනිස්සුන්ට අපිට නම් කියන්න තියෙන්නේ. ඊළඟට අපේ දත් හිරිවැටෙන කතාවට නිතරම හම්බ වෙන කෙනෙක් කවුද? නලින් හේවගේ කියනවා. අපි ජීවත් වෙන්නේ ජනතාවගේ බුද්ධිය ඇතුලේ. මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ජනතාවගේ බුද්ධිය ඇතුලේලු. කොහොමද අපිට මේගොල්ලෝ මෙච්චර කල් මග ඇරුනේ? ඇත්තටම ජීවිතේ මැරෙන්න හරි මොහොතකට කලින් මේ වගේ දැඩි ගැඹුරක් තියෙන මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි මිනිස්සු බය වෙන කතා කියන මිනිසුන්ගේ අතින් පාලනය වෙන්න ලැබීම බොහොම වාග්යක් විදිහට තමයි අපි නම් සලකන්නේ. ආයෙ මං කියන්න. අපි ජීවත් වෙන්නේ ජනතාවගේ බුද්ධිය ඇතුලේ. බලන්න තියෙන හැදියාව හරිම විද්‍යාත්මක කතාවක් කියන්නේ. ඊළඟට ලංක සීනියුස් වාර්තා කරනවා මාස 4න් විස්කම් පාන්න බෑ. මේ පාරත් අපටම දෙන්න. කවුද කියන්නේ? සමන්ත විද්‍යාරත්න. මාස 4න් විස්කම් පාන්න බෑ කියලා සමන්ත විද්‍යාරත්න කියන මේ පාරත් අපිටම දෙන්න කියලා. හැබැයි ඒ පක්ෂෙම නලින් හේවගේ ගාල්ලට ගිහිල්ලා කියනවා ඩොලර් මිලියන 20 තිබ්බ සංචිතේ ඩොලර් බිලියන 6කට වැඩි කරාය. ඒ නිසා උළුකට දෙක තුනක් වටෙන අප්පුඩියක් ගහන්න කියලා. මොකද මේ එකම පැත්තේ දෙන්නෙක් අමාත්‍යවරු දෙන්නෙක් කියන කතා. හැබැයි මේගොල්ලෝ නොදන්න කාරණාවක් තියෙනවා. මේගොල්ලෝ ගැලරිය චූන් කරන කතා කියන කොහොමද දක්ෂ අය. මේගොල්ලෝ මලගෙදරක මේගොල්ලෝ මිනිස්සු එකතු වෙන තැනක ප්ලේන් ටිකක් ගහන ගමන් බිස්කට් එකක් කන ගමන් මිනිස්සුන්ගේ මේ තියෙන ආතතිය මිනිස්සුන්ගේ තියෙන පීඩනය නැති කරන්න විහිළු කරන්න පුළුවන් වුණාට මේගොල්ලෝ ඇමතිවරු වලත් දිගටම කරන්න විහිළු නම් තවදුරටත් මේගොල්ලෝ නියෝජනය කරන ජන සමාජය මොකද්ද? තාමත් මේගොල්ලෝ දන්නේ නැහැ එළිය ජන සමාජය වෙනස් වෙලා එළිය ජන සමාජය වෙනස් දේවල් බලාපොරොත්තු වෙන එළිය ජන සමාජය අප්ඩේට් වෙලා කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. එතකොට ඒ වගේ අමාත්‍යවරු පිරිසක් නම් ඉන්නේ. ටැරිෆ් එකක් ගැහුවට පස්සේ තීරුබද්දක් ගැහුවට පස්සේ රටේ කර්මාන්තශාලා ෆැක්ටරි වැහුණට පස්සේ ඒකට දීමනාවක් දෙන එක නම් රටේ ප්‍රබල දේශපාලන අයගේ මතය. කොච්චර ඛේදවාචකයක්ද ඒක. එතකොට මාස 4න් විස්කම් පාන්න බෑ කියනවනම් එක්කෙනෙක්. ඒතර එයාම කියනවා අපි ඇවිල්ලා මාස 4න් ඩොලර් මිලියන 20 ඉඳන් ඩොලර් බිලියන 6ට සංචිත වැඩි කරා කියලා උළුකට දෙක තුනක් වටෙන අප්පුඩි ගහන්න කිව්වෙත් ඒ පක්ෂෙමයි. නලින් හේවගේ. එතකොට සමන්ත විද්‍යාරත්න මෙහෙ කියනවා මාස 4න් විස්කම් පාන්න බෑ කියලා. එතකොට නලින් හේවගේ ගාල්ලට ගිහිල්ලා කියනවා ඒගොල්ලෝ විස්කම් පාලා. අපි විස්කම් පෑවා. ඉතින් අපිට දෙන්නකො අප්පුඩියක් උළුකට දෙක තුනක් වටෙන්න. මොනවාද මේ කතා? මේගොල්ලෝ තවදුරටත් කතා කරන්නේ ජන මිනිස්සුන්ට නෙවෙයි. මේගොල්ලෝ කතා කරන්නේ මේගොල්ලෝගේ වන්දි බට්ට පිරිසකට. මේගොල්ලෝ නිකන් වහල් පිරිසකට කතා කරන්නේ. මේගොල්ලෝ මොනව කරත් හොඳයි යහපති කියලා හිතන් ඉන්නවනම් පුරවැසි ජන සමාජය ගැන අවතක්සේරුවෙන්. හැබැයි අපි හැමතිස්සෙම මතක් කරනවා නැහැ පුරවැසි ජන සමාජය අවදියෙන් ඉන්නේ. මිනිස්සු බලන් ඉන්නේ. බලන් ඉඳලා බැරිම තැන තමයි ත්‍රිකුණාමලේ සෝබාර් අයිලන්ඩ් එකේ හැංගෙන්නම දුවන්න ගැහුවෙත් මිනිස්සුන්ට ඒ බලන් ඉඳලා බැරිම තැන. ඒ නිසා තවදුරටත් ඔය වගේ ජන සමාජය ගැන අවතක්සේරුවෙන් උඩකු කතා කියන්න එපා. මෝඩ කතා කියන්න එපා. මොකද රටේ මැති ඇමතිවරු කියන්නේ රටේ මිනිස්සුන්ගේ නියෝජනය. ඒ මිනිස්සුන්ගේ නියෝජනයට වටිනාකමක් දෙන්න. නැත්තම් රටේ මිලියන 21ක් ඉන්න රටකින් 225ක් යවන්න මොකක් හරි ස්පෙෂල් ටාස්ක් එකකට අපි හැමදාම කියනවා වගේ. ඒ විශේෂ කාර්යභාරය නොකර දත් හිරිවැටෙන කතා කියන්න නම් අපි ඔයගොල්ලෝ යවන්නේ පාර්ලිමේන්තුව නෙවෙයි. රංගපාන. අපිට පහුගිය සතියේ ටිකක් විනෝද ජනක සතියක් වුණා. මොකද මේ අලුත් දේශප්‍රේමියෙක් ආවා. දැන් සාමාන්‍යයෙන් ජාතික වීරවරුන්ගේ තියෙනවනේ අර පින්තූර කොළ ගොංගාලේ ගොඩ බණ්ඩා එස්පුරන් එස් මහින්ද හිමි වීරපුරන් අප්පු මේගොල්ලොන්ගේ පින්තූර වලට තව අලුතින් පින්තූරයක් එකතු වුණා. ඒක වෙන කවුරුත් නෙවෙයි පිල්ලයන්. මොකද මේ පිල්ලයන් ජාතික වීරයෙක් කියලා උදේ ගම්මන්පිල ප්‍රේම්නාත් සීදොලවත්ත සරත් වීරසේකර විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ පාවා කිව්වගේ පිල්ලයන් උදව් කරපු නිසා තමයි මේ ඡන්දෙ දිනන්න පුළුවන් උනේ. පිල්ලයන් නැත්තරම ඒ පැත්තේ ඉඳලා අපිට උදව් කරා. මේ දේශප්‍රේමියෙක්ට චෝදනා කරන්නේ මේ වගේ කතා කියලා උදේගම්මන්පිල යනවා මහින්ද රාජපක්ෂ ගාවින්. මහින්ද රාජපක්ෂ මෙහෙම බලන් ඉන්න දැන් අර නිවුස් එක දැකලා ඉවරලා දැන් උදේගම්මන්පිල ඇවිල්ලා කියනවා පිල්ලයන් කියන්නේ ජාතික වීරයෙක් පිල්ලයන් ඇඬුවා මාව බලන්න යද්දි පිල්ලයන්ගේ නීතිඥයා උදේගම්මන්පිල වෙනවා කියන්නේ තව දුරටත් ඒගොල්ලෝ අර නියෝජනය කරපු සිංහල අධිපතිවාදී මතවාදයේ හෙට දවස මොකද්ද? එතකොට ගිය සතියේ පිල්ලයන්ට කියලා මේක අරන්තලායි භික්ෂු ඝාතනයට සම්බන්ධයි මේ වගේ පොලිසිය 600ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයි දලදා මාලිගාවට ප්‍රහාරෙල්ල කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයි ජෝසප් පරාජසේකරම් මෙන්න මේ කියන්නා වූ ඝාතන සහ ම්ලේච්ඡ හැම දෙයකටම සම්බන්ධ පිල්ලයන් වැරදි ත්‍රාස්තවාදියෙක් ත්‍රාඩයෙක් කියලා ඔහුටම වෙලා තියෙනවනම් අද ඔහුගේ නීතිඥ විදිහට පෙනී ඉන්න වගේම කිසිම හිරිකිතයක් නැතුව කිසිම ලැජ්ජාවක් නැතුව
පිල්ලයන් කියන දේශප්‍රේමියෙක් කියලා කියන්නේ ඇත්තටම පිල්ලයන් අඬන්නේ පිල්ලයන් ගැන දුක හිතලා නෙවෙයි. ගම්මන් පිල වෙච්ච ගොම්මන් පිල ගැන හිතලා. අපි දකින දේශපාලනය නම් ඒකයි. හැබැයි දැන් ගම්මන් පිල මීඩියා කන්ෆරන්ස් එකේදී එහෙම කියලා මහින්ද ගාවි මෙහෙම යද්දි මහින්ද මෙහෙම හොරෙන් බලන් ඇති. අර ඒ වෙලාවට ගම්මන් පිල ඉක්මනට යන්න ඕන ඉක්මනට යන්න ඕන කියලා ඉක්මනට ඇවිදගෙන යනවා ඇති. ඇයි ඉතින් මෙච්චර කාලයක් රට බේරගත්තේ මහින්ද රාජපක්ෂ මේ දේශප්‍රේමී මහින්ද රාජපක්ෂ කියලා මතුරලා තොල් මතුරලා හිටපු ගමම්ම පිල්ලයන් වගේ කෙනෙක් එක පාරට දේශප්‍රේමියෙක් කියලා කියද්දි අපෙත් දත් හිරිවැටෙන්නේ නැති. හැබැයි අපිට වඩා දත් හිරිවැටෙන්නේ නැති මහින්ද රාජපක්ෂගේ. මොකද මහින්ද රාජපක්ෂ කියන නායකයාට නම් මේ යුද්ධයේ සම්පූර්ණ ගෞරවය දීලා තිබ්බේ. හැබැයි ඒ කිසිම හිරිකිතයක් නැතුව ඒ ගෞරවයම සරත් වීරසේකරලා නාමල් රාජපක්ෂලා කියන මහින්දගේ පුතා පවා දෙනවා නම් පිල්ලයන්ට පිල්ලයන් කියන්නේ තවදුරටත් ඒගොල්ලොන්ට කොච්චර වැදගත් මිනිස්සෙක්ද සහ කොච්චර දුරට ඒගොල්ලොන්ට අනාගතවාදී සැලැස්මවල් පිල්ලයන් එක්ක තිබුණද කියන එක තමයි අපිට නම් හිතන්න තියෙන්නේ. කොහොම වුණත් අපිට නම් ඇවිල්ලා පේන්නෙම ප්‍රේම්නාත් සීදොලවත්ත මහින්ද ගාවින් යද්දි හරි සරත් වීරසේකර මහින්ද ගාවින් යද්දි හරි උද්දේගම්මන් පිළ යද්දි හරි කොටිමිකොත් නාමල් පවා මහින්ද ගාවින් ඇවිදගෙන යද්දි මේ දවස් ටිකේ මහින්දගේ මූණ බලන්න නැතුව ඇති. මොකද මූණ දෙන්න බෑනේ. යකෝ දැන් මහින්ද මේක නිවුස් එකෙන් දකිද්දි යකෝ මුන් මෙහෙම කියනවනේ මුන්ට මෙහෙම කියන්න පුළුවන් වුණා නේ කියන ඒ ලැජ්ජාව කොටිම කිව්වොත් මහින්දරත් දැනෙනවා ඇති. හොඳයි අපි අද කතා කරේ දත්හිරි වැටෙන කතා පහුගිය සතියේ වෙච්ච දේශපාලන පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව වෙච්ච දත්හිරි වැටෙන කතා. ඉතින් අපි කියන්නේ මේ දත්හිරි වැටෙන කතා දත්හිරි වැටෙන කතා විදියට දකින්න මිනිස්සු ඉන්න ඕන සමාජයේ සහ එළිය සමාජයේ ගොඩ නැගෙමින් පවතිනවා දත්හිරි වැටෙන කතා සම්බන්ධයෙන්. ඒ වගේම සීරියස් කතා සීරියස් විදියට කතා කරන්න ඕන මිනිස්සු සහ ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. ඉතින් අපි කියන්නේ මෙන්න මේ වගේ සජීවී පුරවැසි සංවාදය ඇති විය යුතුයි. මිනිස්සු වැඩ කරන තැන මිනිස්සු එකතු වෙන තැන මේ දේවල් කතා කළ යුතුයි. මේ කතා කරන්න ඕන දේවල් තමයි අපි දෙන්නේ. නැත්තම් ලංකාවේ මිනිස්සුන්ට නිවුස් බැලුවට පස්සේ හිතෙන්නේ රටේ එක නිවුස් එකකින් කියනවා රටේ කොච්චර මේ හොඳ රටකද අපි ජීවත් වෙන්නේ. තව නිවුස් channel එකකින් බලුවට පස්සේ කියනවා රට කොච්චර මේ අභාග්‍ය සම්පන්න කාලයකද ඉන්නේ. ඒ දෙකම නැතුව අපි අපක්ෂපාතීව මේක කතා කරන්නේ මිනිස්සු කතා කරන්න ඕන දේවල්. පාතාල ක්‍රියාකාරකම් ගැන නම් රටේ නිවුස් වල කතා වෙන්නේ, රියානතුරු ගැන නම් කතා වෙන්නේ. ඇත්තටම මිනිස්සුන්ට තොරතුරු දැනගැනීමේ තියෙන අයිතිය ඒ අවභාවිතා කරලා තියෙන්නේ මේ මාධ්‍ය ආයතනමයි. මිනිස්සුන්ගේ ගුවන්විදුලි සංඛ්‍යාත, මිනිස්සුන්ගේ මේ රූපවාහිනී සංඛ්‍යාත, මේ සංඛ්‍යාත ටික මිනිස්සුන්ට ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරන්න තාමත් ගුවන්විදුලි ආයතන හෝ රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය ආයතන දන්නේ නැහැ නෙමෙයි. ඒක ඒගොල්ලොන්ගේ ත්‍රාඩ පාදර දේශපාලන පිටපත් වලින් පාවිච්චි කරන්නේ. එහෙම තියෙන තත්ත්වයක් ඇතුලේ අපි YouTube අවකාශයේ ඔබ වෙනුවෙන් තෝරගෙන ඉන්නේ. ඔබ පුරවැසියෝ විදියට ඔබ අපි මේ හැමෝම පුරවැසියෝ විදියට අපි කතා කරන්න ඕන දේවල්. ඉතින් ඒක අපි කියන්නේ නිතරම සජීවී පුරවැසි සංවාදී කොටස්කාරයෙක් බවට ඔබත් පත් වෙන්න. සජීවී පුරවැසි සංවාදී සාක්ෂිකාරයෙක් බවට පත් වෙන්න. අනාගතයේ දවසක ඔබ අපිට අද සම්මුඛ නොවුනත් අද අපිව සබස්ක්‍රයිබ් නොකරත් මීට පස්සේ මතු දවසක වෙනත් තැනකදී වෙන ආස්ථානයකදී වෙන අවකාශයකදී අපි ඔබ හම්බ වෙයි. එදා වෙනකන් අපි කතා කරපු කතිකාවත් ටික ඔබට මග හැරෙන්න පුළුවන්. ඒක අපි නිතරම කියන්නේ ඔබට අපි මුණ ගැහෙන පළවෙනි වතාවේම මේක සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා මේකේ අලුත්ම අප්ඩේට්ස් වලට සමීප කරගන්න කියන මතක් කිරීමත් එක්ක අපි අදට ගිහින් එන්න ජය වේවා.